අඩෝ මම කිව්වා බං බල දෙන්නට අපි මේ ගමන එන්නේ නැතුව කියලා. අඩෝ අඩෝ මං හින්දා තමයි බං මේ සේරමර කෙහෙල් මල් පොතක් හොයාගෙන උඹලා දෙන්නත් මේ අමාරුවේ දැම්මේ. අනේ දැන් මොකද බං අපි කරන්නේ මෙතනින් බේරෙන්න බැරිද බං? අඩෝ මේ දැන් ඔය අඬන එක නවත්තලා අපි කොහොම හරි මෙතනින් බේරෙව්වා. ඔබ හැම වෙලාවෙම චූටියා කියනවනේ බා අපි තුන් දෙනා එකට ඉන්නවන ඕනයක් කරන්න පුළුවන් කියලා. අපිට මේකත් බැරි වෙන එකක් නෑ. කොහොම අපි බේරෙමු බං. අපි තුන් දෙනා එකට ඉන්නවන ඕන දෙයක් කරන්න පුළුවන් බං. ඒක ඇත්ත. අඬන එක නවත්තපන්. ඒ බට්ට අඬන එක නවත්තපන්. අපිට ඕන දෙයක් කරන්න බා. අපි මෙතනින් බේරෙමු. අපි කොහොම හරි මෙතනින් බේරලා යනවා බං. අඬන එක නවත්තපන්කෝ. ඒ මේ සඳ ගැන්නක් පොඩ මේ උඩ නැගලා බලමු වරෙන්කෝ. මූ මෙතනදී පොඩ්ඩක් වෙලා. වරෙන්කෝ. ඒ සඳගෑන් මේ හරියනම් බහින්න අමාරුයි බං. තනිකර පල්ලෙහාට තනි කෙලින් තියෙන්නේ බං. මේ වැල අල්ල ගන්න නැත්තම් හරිය ලිස්සන නෑ. මෙතනින් නම් බහින්න අමාරුයි බං. ඔය පැත්තේ තත්ත්වය කොහමද බං? මේ පැත්ත නිකන් බං මේ පොඩ වරෙන්කෝ මේකට. චූටියා පොඩ වරෙන් මෙතනට. ඇයි බං ඔය පැත්තෙන් බහින්නත් බැරිද? මේ එහෙම සීන්නේ නෙමෙයි පොඩ්ඩක් වරෙන් උඹට පෙන්වන්න ඕනේ ඒක. ඇයි බං එන්න කිව්වේ? අන්න අරේ පොඩ්ඩක් බලහන්කෝ. අඩෝ අම්මට සිරි වෙනවනේ. අඩෝ කියන අර කතාව ඇත්තද බං? අඩෝ ඒකනේ බං. අඩෝ දැන් මොකද බං අපි කරන්නේ? මේක එහෙන ප්‍රශ්නයක් එනවා. දැම්ම මොකක් හරි කරන්න වෙනවා. ඇයි බං උඹලා දෙන්න බය වෙලා වගේ ඉන්නේ? මොනවාද බං දැක්කේ මටත් කියහන්කෝ. මේ බට්ටෝ ඇත්තටම අර මාලිගාවක් පේනවා බං ආසේ. ගොඩබිමක් තියෙනවා. අඩෝ යෝධයෝ ඉන්නත් දන්නේ බං. මේ අපි අඩෝ මෙතනින් ශනිකේ අමල්ලක පැනලා අඩෝ නැත්තම් අපිව අල්ලගනී බං උන්. උඹ කියන විදිහට එහෙම යන්න බෑ බං. මේ මෙතන පොඩ පල්ලෙහා බලහන්කෝ. තනිකර පල්ලෙහාට තනි කෙලින් තියෙන්නේ බං. චුට්ටක්වත් ඇදේට නෑ. ආයි වැටෙනවා ෂුවර් නෑ මැරෙන්න වෙන්නේ මෙතනින් ගියොත් නම්. අඩෝ එතකොට කොහොමද බං අපි යන්නේ දැන් මෙතනින්? යන්න විදියක් නැද්ද බං? චූටියා මේ මට එක අදහසක් තියෙනවා බං. ඒක තමයි බං මං හිතන විදිහට අපිට මෙතනින් බේරලා යන්න තියෙන එකම ක්‍රමය. හරි බං මේ මොකක් වුණත් කමන්නේ කියපන්කෝ. කොහොම හරි බේරලා යන්න තියනවා නම් ඇති බං. අඩෝ මේ අනේ මට බෑ බං මැරෙන්න. මේ මොකද්ද කියපන්කෝ එන යන්න තියෙන අවසාන ක්‍රමය? උඹට පේනවද අර උඩ? මේක කෙලින්ම ගිහිල්ලා අර ගොඩබිමට තමයි ගිහිල්ලා තියෙන්නේ මාලිගාව තියෙන තැනට. මේක කෙලින්ම ගියාට අර ඉතිරි වැල් දෙක දැන් ඇට තුනම පැලවෙලා බං. හැබැයි බලපන් ඉතිරි වැල් දෙකක් තියෙන උඩටම. ඉතිරි වැල් දෙක තියෙන්නේ ඇදේට. අපිට උඩට නැගලා ඉවර වෙලා එතනින් මේ වැල් වලින් පල්ලෙහාට බහලා බේරෙන්න පුළුවන් වෙයි බං. ඒක තමයි බං තියෙන අවසාන ක්‍රමය. අඩෝ එතනට අනේක පට්ට භයානකයි බං. භයානකුණත් වෙන කරන්න දෙයක් නෑ බං. අපේ අවසාන තුරුම්පු ඒක තමයි මේ චූඩියා ඒක කරමු නේ බං. ආයි කරන්න වෙන දෙයක් නෑනේ බං. අපිට නිකන් මැරලා යන්න වෙන්නේ නැත්තම්. ඕනේ බං එහෙනම් අපි නගින්න පටන් ගමු නේ බං. ශනික පුළුවන් තරම් ඉක්මනින් මේක කරන්න ඕනි බං. අඩෝ බං මං උස තැන් වල යන්න බයයි බං පොඩි කාලේ ඉඳලා. හරි බං අපි ඉන්නවනේ. මේ උඹට වැටෙන්න දෙන්නේ නෑ. අපි දෙන්න ඉන්නකම් බය වෙන්න දෙයක් නෑ. අපිට බේරෙන්න තියෙන එකම විසඳුම මේක බං. ඒකයි බං කියන්නේ. බය වෙන්න දෙයක් නෑ. උඹ යමන්කෝ අපිත් එක්ක. ඔව් බං. මොකටද බං බය වෙන්නේ? අපි දෙන්න ඉන්නකම්. යමන් පටන් ගමු දැම්ම යන්න බං. අඩෝ ආදරේ අඩෝ මට බයයි වගේ බං. අඩෝ මට බෑ බං උතනින් නගින්න. ආයි බය වෙන්නේ කෙහෙල් මලකට. මම අල්ලන් ඉන්නේ බං. උඹ නැගපන්කෝ. මං කියපු ගමන් වරෙන් ඉස්සරහට මං අදින්නම් උඹ. අඩෝ ඒත් මට බයයි වගේ බං. බිම බලද්දි කැරකිල්ලා වමනටත් එන්න වගේ බං. උඹ බිම බලන්න එපා බං. මේ උඩ බලපන්. උඩට නගින්නේ. බය වෙන්න දෙයක් නෑ බං. ඔය සඳ ගන්න උඹ ඇඳලා ගනි. උඹට ආයි බය වෙන්න දෙයක් නෑ. වැටුනොත් මං පල්ලෙහා ඉන්නවනේ උඹ අල්ලගන්න. අනිකෝක වට්ටන්නේ. උඹ බය නැතුව නැගපන්. ඔන්නේ නම් ගණන් කරනවා වරෙන් 1යි 2යි 3යි. ඔය මොනවද බං කරන්නේ? අතෑරපන් මාව බදාගන්න බං. මාත් රටේ ඔය වැල අල්ලගනි. ඒකනේ මම මාත් දැල්ලේ මේ මුට මොනා වෙලාද බං මේ ඔච්චර වයද බං ඔබ? බුදු අම්බෝ මේ ඔය මේසෙන් එන ගඳ ඔය කකුල ගනින් උඩට යකෝ මගේ නහය ගාව මූණේ කකුල තියන් ඉන්නේ. අඩෝ සෝරි බං හිතලා නෙමෙයි බං. චූඩියා මේ උඹත් අත දියම් බං මං ඇදලා ගන්න. ඒක අවුලක් වෙන්නේ නෑ බං. මට නගින්න පුළුවන් අවුලක් නෑ මේ. නගිමු ශනික නැගපන් මේ බට්ට නැගපන් උඩට. නැගගෙන යම. බට්ටෝ ශනික නැගපන් බං මගේ කොන්දරි දෙනා කැඩෙන්න වගේ ඉක්මනට නැගපන්.
ඒ හරි පොඩ්ඩක් ඉඳන් තව ඈ. ඒ චූටියා ශනිවාරෙන් ඈ යම ඉක්මනට යමන් බා. ඒ කොල්ලෝ තා චුට්ට දුරයි බන් තියෙන්නේ. තා චුට්ට යා නැගින්න තියෙන්නේ. අපි කෙලින්ම උඩට යනවා. උඩට ගියපු ගමන් කෙලින්ම එහා පැත්තේ තියෙන ඉතිරි වැල. ඒ වැල ඇදේට තියෙන. එතනින් ශනික පල්ලයට බහින්න පුළුවන්. එතනින් පල්ලයට බෑලා ශනික යම. බලහංගෝ බන් මේ හැරියට පේනේදී අපි වලාකුළු වලුත් උඩ බන් ඉන්නේ. අඩෝ පට්ට ලස්සනයි ඈ. අඩෝ ඉස්සල්ලා වගේ දැන් මං උඩට බය නෑ බං උඩ තැන් වලට. ඒකනේ අපි කිව්වේ බය වෙන්න දෙයක් නෑ කියලා බං. මේ පරක් වෙන්නේ නැතුව යමන් නේ බස් ශනික. ඔව් බං පරක් වෙන්නේ නැතුව යමන් බං මේ බට්ට නැගහංගෝ ශනිකයම. අනේ මන්ද බං දැන් නම් ඇඟට අමුතු බයකුත් දැනෙනවා බං. හරි බං දැන් ආයි බය වෙන්න දෙයක් නෑ. අපි ශනිකයම ඉතිරි වැලෙන් පල්ලෙහාට යමන්කෝ. ගිහිල්ලා මොකක් හරි මේ වැල් ටික කරන්න වැඩක් බලමු. දැම්ම යමන් බං පරක් වෙන්නේ නැතුව පරක් වුණොත් අවුල් නෑ. මේ මොනා කරත් පරිස්සමෙන් ඈ කියන්න බෑනේ බං. අර ඉතිරි වැල් ගාවටත් තියෙනවා බං ටික දුරක්. මට හිතන විදිහට මීටර් 500ක් විතර ඇති බං. ඒ හින්දා දැම්ම යම ඉක්මනට යන්න බෑ බං. පරක් වෙන්න හොඳ නෑ යා කියන්න බෑනේ බං. අඩෝ මේ වැල් දැකලා බං මේ වැල් දිගේ උන් පල්ලෙහාට ආවොත් උන් ඉන්නවා නම් බං උන් දකින්න කලින් අපිට පොළොවට බහැලා මේ වැල් වලට මොනවා හරි කරන්න වෙනව නේද? ඒක බහැලා බලාගමුකෝ ඉස්සෙල්ලා අපි යමන්කෝ පොළොවට ඉස්සෙල්ලා බං යන්නේ බෑ. යමන්කෝ පරක් වෙන්නද ඉක්මනට යමන්. අඩෝ ලස්සන බලහංගෝ බං මේ වටපිටාවේ. මාර සෑල්ලුවක් ඇඟට දැනෙන්නේ ඈ. ඒ දැන් යෝධයෝ නැතුව ඇති බං මට හිතෙන විදිහට. කන්නන් නැතුව වඳ වෙලා හරි මොකක් කරලා මැරලා යන්නේ නැති බං. කිසිම ලයින් නැන්නේ පේන්න කවුරුත් නැහනේ බං. සද්දයක් බද්දයක් නැහනේ. ඒ කියන්න බෑනේ බං හිටියොත් එහෙම අපි ඉක්මනට යමන් ඈ. පරක්කු වෙන්න හොඳ නෑ බං. මේ අර එහා පැත්තේ තියෙන්නේ බං අර ලොකු ඇපල් ගහක් නේද? අපි ඇපල් ගෙඩියක් කඩන් යමුද බං? මේ තාම මොකුත් කාලක් නෑනේ මං බඩගිනිනේ. කඩන් යමුද? අම්මට සිරි ඇපල් තමයි බං. අඩෝ යගේ සයිස් එක බලහංකෝ බං. අඩෝ මං පළවෙනි පාට බං ඇපල් ගස් දැක්කේ අපේ පැත්තේ ඇපල් ගස් නෑනේ බං. අපේ කොහෙද බං ඇපල් ගස් දෙන්නේ? රස්නේ බලහංකෝ අපේ පැත්තේ බං. ඇපල් ගස් වලට සීතල එහෙම දෙන්න ඕනි බං හොඳට. මේ මං පොඩ්ඩක් මේකේ බෑලා ඉන්නම්. ඇඟට මාර මහන්සියි බං. ඇඟ පොඩ්ඩක් කූල් වෙන්න. උඹලා දෙන්න කඩන් වරෙන් එනන් ඈ. හරි එහෙනම් ඔතන විඳපන් ඈ. එහෙම ඇවිදින්න එපා. උඹට පිස්සුද බං? මං කොහෙවත් ඇවිදින්නේ නෑ. මං මෙතන ඉන්නේ බං. උඹලා දෙන්න ගිහිල්ලා වරෙන්. හරි එලගිරි. අම්මා මේ පාවි ඉද්දි දැනෙන ආතල් එක පට්ට ඈ. අම්මෝ. අම්මා මේ ආතල් එකයි කවදා ගන්නද? අරුන් දෙන්න ඉතින් ඇපල් කඩන්න ගිහිල්ලා ඉන්නවා නිකන් මම පට්ට ආතල්. පොළොව දෙදරනවා වගේ දැනෙනවා නිකන් වෙන්නේ නැතිනේ. ඉතින් කවදා එන්නද මේ වගේ පැත්තකට? Topi coende me grave. Topi coende me grave. Topi ave coende ya pamera. මොනවා වුණත් පට්ට ඇපල් ගෙඩි ටික නේ බං. පේන විදිහෙම රසත් ඇති ඈ. ඔව් බං මේ පට්ට උසයි නේ බයි උනාට ගස්. ඒ අවුලක් නෑ තුනක් කඩාගත්තානේ. ගිහිල්ලා අරුත් එක්කම කමු. ඒ බං චූටි අර පැත්ත බලපන් චූටියා. අඩෝ අපේ අරුව අල්ලගෙන බං බට්ටව අල්ලගෙන අරුව. බේරයව මොනවාද බං දැන් අපි කරන්නේ? අඩෝ අඩෝ දැන් කොහමද බං අපි අපේ බට්ටව බේරගන්නේ? දැම්ම මොකක් හරි කරන්න නෝ ඌව කයි බං බට්ටව කයි බං අර තඩි යෝධයා. ඇත්තට මුන් ඉන්නවනේ බං දැන් මොකද බං අපි කරන්නේ? දබංගෝ අඬගෙන නැත්තපන්. අද වෙන්නන්නම් ඔය උන්ට හොඳ පාඩමක් වරෙමයි පස්සේ. අපි කොහොමද බං ඌත් එක්ක හැප්පෙන්නේ? උගේ සයිස් එක බලංකෝ. හරි බං මේ පරක් වෙන්න තු යමන් අරුට මොකක් හරි කරයි බං. දැන් අපි මෙතන ඉද්දි පරක් වෙනවා ශනික වරෙන් උගේ පස්සේ යමන් අපි. හිමීට හැංගිලා බලන් ඉමු ගිහිල්ලා වරෙන්කෝ. මමනුස්සේ නේද? අවුරුදු 500කට කලින් තොපි අපිව විනාශ කරා. දැන් ඉතුරුලා ඉන්නේ මම විතරයි මේක. තොපි කොහමද මෙහෙට ආවේ? තොපි කොහමද මෙහෙට ආවේ කියපන්. කතා කරපන් කියපන්. තොගේ කඩේ
ඒ සඳ කැන්න බට්ට පව් බං ඌ උට මොනා හරි කරයිද බං අරු නෑ නෑ එහෙම වෙන්න දෙන්නේ නෑ බං. අපි කොහොම හරි බට්ටව බේරගමු. මේ මගේ මංගාව සැරස්මක් තියෙනවා. මුගේ ඇස් වලට වැලි ගහලා අපි බට්ටත් එක්ක දුවමු. දුවලා ගිහිල්ලා වැලේ එල්ලලා පල්ලෙහාට ගිහලා වැලට මොකක් හරි කරමු. ඕකට එතකොට එන්න බෑනේ බං. ඕකට එන්න බෑ එතකොට. අපි ඊට පස්සේ මේ ඕක ආවොත් එහෙම වැල කැඩලා මැරෙනවා බං. හා යමන් ආද. ඒ වැඩේ හොඳයි නේද? ඒත් කොහමද බං ඕක පට්ට උසයිනේ උගේ ඇස් වලට වැලි ගහන්නේ කොහමද බං ඒකට නයිදි රිස්ක් එකක් ගන්න වෙනවා බං. මං කොහොම හරි මේ වැලි අහුරක් අරන් අතේ තියාගෙන ඔක ඉස්සරහට යනවා. එතකොට ඔක මාවත් අල්ලන් උගේ මූණ ළඟට ලං කරගයිනේ කතා කරන්න. මං වැලි අහුරක් ගන්නම්. ඊට පස්සේ අපි දෙන්න එතනින් ඌ අතාරියි අපි දෙන්නවා. ඊට පස්සේ උඹත් වරෙන් අපි තුන් දෙනා දුවමු. අනේ මට බයයි බං උඹටත් මොකක් හරි වෙයි කියලා නෑ නෑ බං. අපේ බට්ටට අපි උදව් කරන්න ඕනේ අමාරු වෙලාවක. මේ වෙලාවේ උදව් කරන්නේ නැත්නම් ආයි කවදාවත් අපිට බට්ට හම්බෙන්නේ නෑ බං. මං යනවා බං. ඒ බං පරිස්සමෙන් හාද තොඩියෝ ඔට මාව ඇහෙනවද? මොගේ යාළුවා හොඳ ඉතින් ධම්ම මත අරපන්. මට සිරි තව මනුස්සෙක් තොපිතියක් කාවදය කොමේට අදන වාසියක් වගේ අවුරුදු ගානකින් මිනිමස් කැල්ලක් කෑවෙනේ. තොපි දෙන්න ආවේ කොහොමද කියපල්ල මට. තොපි දෙන්න ආවේ කොහොමද? අනේ ඇයි බං සඳ කැන්නු බත් අහුනේ දැන් අපි දෙන්නම ඉවරයිනේ බං පයෙන් දෙයක් නෑ බං. මං අතේ වැලි අහුරක් අරන් ආවේ මුගේ මූණට ගහලා අපි තුන් දෙනා දුවමු කෙලින්ම. ඊට පස්සේ වැල පැත්තට ගිහිල්ලා ශනික පල්ලෙහාට යමල්ලා අපි තුන් දෙනා. ඇස් දෙක තොපි මොනාදය කොමගේ ඇස් දෙකට විසි කරේ. අඩෝ දැවිල්ලයි අම්බා තොපි උමං ඉතුරු කරන්නේ. ඒ සඳකැන් බට්ටෝ ශනික වරෙන් අප මෙතනින් දුවලා යමන් ශනික පැනගමු වරෙන් අඩු උඹලා දෙන්න මම බේරගත්තනේ බං කොහොම හරි උඹලා වගේ යාළුවෝ හැමෝටම ලැබෙන්නේ නෑ බං. හරි හරි බං දැන් ඒ වගේ වැඩක් නෑ. ශනික පල්ලෙහාට යමන් මේ පස්සේ කතා කරමු. මොකද්ද මේ නැත්තම් මේක ඇවිල්ලා අපි අල්ලන් මරලා දායි බං. මේ ශනික වැලත් කපන්න බෑ මොකක්ද වැලටත් කරන්න ඕනේ ශනික යමන් පල්ලෙහාට. ඔබ කිව්වා හරි බං මේ වැලනේ ඇදේට වගේ තියෙන්නේ ලිස්සලා යන්න පුළුවන් පල්ලෙහාට. ලිස්සලා යමන් ශනික. පරිස්සමෙන් ඈ මොනා වුණත්. හරි හරි යමන් ශනික යමන් බං අරු එනවත් ඇති දැන්. අඩෝ අපි කොහොම හරි බේරලා ආවනේ බං. දැන් මේ වැලට මොකද්ද බං කරන්නේ අපි? ඔව් බං කොහමද බං අපි මේක ඉක්මනට කපන්නේ මේකේ සයිස් එක බලහන්කෝ බං. මේක කපන්න නම් අපිට පැය 5ක් වච්චයියකෝ පිහියක්වත් නෑනේ බං ඉතින් අතේ. මේ අපේ සීයා මට ඒ කාලේ මන්දරයක් කියලා දීලා තියෙනවා බං. පණ නැති කරන්න එක එක දේවල් වලට. ඒකෙන් පුළුවන් ඒ බං මේ වැල පණ නැති කරලා පෙල්ලලා දාන්න. පෙල්ලුවා නම් හරියට ඉතින් කැපුවා වගේ තමයිනේ බං. කොහොම හරි පෙල්ලන්නනේ ඕනේ. අඩෝ වාසියා බට්ටෝ එන ඉක්මනට එක් කරහන්කෝ. ඔව් බං අඩෝ ඉක්මනට කරාම බට්ට ඉක්මන් කරපන් බං එහෙනම් පුළුවන් නම්. අවදේව කාලින් යක්ෂ මෑණියෝ පණ කිරීමේ බලය දැන් ලබා දෙන්න. මේක පණ නැති කරලා දාන්න එක පාරම පෙල්ලන්න. ඕනි කට්ටු මේක වන්න නැති ඒවා ඕනි මට්ටු සලබල අඩෝ ඒක වැඩ කරානේ බං. අඩෝ බට්ට වාසී ඈ. අඩෝ මටත් විශ්වාසයක් තිබ්බේ නෑ බං ඒක හරියයි කියලා. අඩෝ හරි ගියා ඈ. අන්න අරු ඇවිල්ලම වැල දිගේ ඒ වැල පන්න දිලා වැටෙනවා ඌත් වැටෙනවා බං. අම්මට සිරි ආයේ ඌනම් ඉතුරු වෙන එකක් නෑ ආ. උගේ කෑලියක් තියෙනවද දන්නේ නෑ බං. අඩෝ අපි ඒක කරානේ බං කොහොම හරි. අඩෝ තාම පොඩ්ඩෙන් අපි මැරෙනවා නේ බං. හරි දැන් ඒ වැඩක් නෑ. අඩෝ උඹලා මාර යාළුවෝ දෙන්නෙක් ඈ. හෙලෝ යාළුවනේ. අද අපේ මායා බෝංචි වැල කතාව ඉවරයි. අපි අලුත් කතාවෙන් ආයේ සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. එතකන් සෙට්ලා ඉන්න. මායා බෝංචි වැල කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සපෝට් එකකුත් දීගෙන යන්න යාළුවනේ. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි බයි. හෙලෝ යන්න කලින් මේකත් අහගෙන යන්න. ඕගොල්ලෝ ආසමක් හරි කාටුන් එකක් තියනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මම ඒක හදන්නම්.